අද අපි බලන්න යන්නේ varnish සහ sealer මොකටද පාවිච්චි කරන්නේ කියලා. මේක ඇවිල්ලා jet එකේ ගහන varnish එක. මේක මිල රුපියල් 1526ක් වෙනවා. ඩිස්කවුන්ට් එක සාමාන්‍යයෙන් 20%ක් වගේ තමයි මේ hardware වලින් තියෙන්නේ. මේක ඇවිල්ලා jet එකේ varnish එක. sealer එක සාමාන්‍යයෙන් පළවෙනි කෝටයක් විදිහට තමා ගන්නෙ. ඒ කියන්නේ මේක ඇවිල්ලා මතු පිට සකස් කරන්න. ඒ කියන්නේ අලුත් ලී එක 120 කොලින් 100 කොලින් හරි කපලා ඒ කුඩින් ඒක ෆිනිෂ් වෙන්න තමයි මේක මතු පිට හදාගන්න තමයි සීලර් එක දාන්නේ. මේක අනිවාර්යෙන්ද කියලා ඇහුවොත් හුඟක් ලී බඩු වලට මේක අනිවාර්යෙන් බාස්ලා පාවිච්චි කරනවා. මේකෙන් තමයි අර මතු පිට ෆිනිෂිං එකක් එන්නේ. ඊට පස්සේ මේක ආයෙ කපනවා 320 කොලෙන් 280 කොලෙන් කපන්නත් පුළුවන්. මෙයාලා නම් රෙකමන්ඩ් කරන්නේ 120 කොලෙන් කපන්න කියලා. 240 කොලෙන් කපන්න කියලා. 280 කපන්න පුළුවන්, 320 කපන්න පුළුවන්. 320 කපනකොට ඒක තව පොඩ්ඩක් ෂයින් එක ලස්සනක් ෆිනිෂිං එක හොඳයි. හැබැයි එයාලා කියන්නේ 240 හොඳයි කියලා. ඊට පස්සේ ඒක නැතුව පාවිච්චි කරනවා. ඊට පස්සේ හෙලිකොප්ටර් එකට JKM ජෙටින් ගහන්න. මේක ඇවිල්ලා টොප් කෝට් එකක් විදියට. ඒ කියන්නේ සීලර් එක දාලා ඉවරනට පස්සේ දෙවෙනි කෝට් එකට ගහනවා varnish එක. එහෙම නැතුව varnish එක ඇවිල්ලා ග්ලොස් ගතිය වැඩි. මේකේ ටිකේ ග්ලොස් ගතිය වෙන කන්න ලස්සනට දිලිසීමක් තියෙනවා. එහෙම නැතුව නිකන් හොඳ ෆිනිෂ් එකක් ගන්න මැට් ෆිනිෂ් එකක් ගන්න ඕන කට්ටියට NC টොප් කෝට් එක. මේක සමහර වෙන බ්‍රෑන්ඩ් වලින් එනකොට වෙන්සි টොප් කෝට් එක නැත්නම් wood finish එක වගේ මොකක් කරන්න පුළුවන්. මේක ඇවිල්ලා මැට් එකක් තියෙන ග්ලොස් එකක්. මේකේ ග්ලොස් එක ඇවිල්ලා varnish එක තරම් රබර් කෝටින් එකක් වගේ නිකන් විදුරු ගතියක් වගේ ලොකු දිලිසීමක් වෙන්නේ නැහැ. මැට් එක සාමාන්‍යයෙන් දිලිසීමක් තියෙනවා. මේ මැට් එක නේ ග්ලොස් එක